बाबा මේ දෙන කට්ටිය ඔක්කොම මේ විස්සක් කෑ ගන්න ඕන. ඔය කකුල අල්ලනවා. ඔය කවුරු හරි ලීයෙන් තද කරන කකුල ඒ කකුල තද කරන ලීයකින් අරගෙන කකුල. මෙන්න පැවුණා. නෑ ඌ තද කරොත් එහෙම අපි අකමා. බෑක් එක. මෙතන දාන්න. අනිත් ඒ ගුලි ගහලා දැන් නැති. මේ අත යන්නකො. අන්න යටින්. කොහොමද ඉදදී නැහැ. යල්ලා ගියා. ඔන්න මෙන්න. පස්සේ. හරි මස්සන. Sekarang ini Jackson. Hari. අනිත් අතරන් ඉන්නේ පයින්න බලාගෙන ඉන්නේ. ඔය ඉන්නේ. දාලා යන දැන්.
යන්න කරන් යන්න. මම නෑ කුල තියෙන්නේ බෙල්ල ගාව. මෙහෙන් අකුලන්නේ බමාරන්නේ. කොහොම කටපතේ ඇදෙන හැටි මොනේ නෝ බල්ලා එළියට එන. මුදල් නක් කරගන්න අන්කලගන්න. ඔව් අප්පා. aku nene ඒගොල්ලන්ගේ ගිලින් නුද්දව නෑ kontrakan di tuan ini agak ini මාධ්‍ය වේදිකේ කියලා අනුරාධ මහත්තයා කරන සේවාවක් සෙල්ලන්නේ. මේ උදේ පාන්දර මේ වෙන්දට පවුරු ගාන බල්ලා. අද මේ පවුරු ගාපලේ දින්න බැලුවේ මේ ඇවිල්ලා. බලනකොට මේ කළු කුලියක් වගේ පෙවුනා. බල්ලා ඊට පස්සේ ඇවිල්ලා ටෝච් එක ගහලා බලනකොට මේ බලව මේව කරගෙන ඔතාගෙන ඊට පස්සේ තමයි මම නංගිට කතා කරලා කිව්වා මේ පොලයක් කරන් කිව්වා මේ බල් ඔතාගෙන මේ පොඩ්ඩක් එන්නේ කියලා. ඊට පස්සේ තමයි කට්ටිය ආවේ. මීට කල්ලොත් මේ කුකුළු හේම ගොඩක් ගිලලා තියෙනවා මේ හරියේ. හරි. දැන් මේ මම දැන් මේ කෝල් කරා දැන් මේ නංගිලා මට කෝල් කරා මේ පිපුරෙක් ඉන්නවා කියලා. දැන් මම මේ ස්ථානට ආවට දැන් මේ සතා ඇත්ත වශයෙන්ම මම වනජීවිකට දැන් දෙපාරක් උදේ පාන්දර කෝල් කරා. මේ තවත් එක්කෙනෙක් කෝල් කරලා තියෙනවා. වනජීවියකේ මහත්තුරුන්ට ඒ සේවාව නිසියාකාර කිරීම සඳහා ප්‍රවාහන පාසුකම් නැහැලු. තියෙන වාහනේ කැඩිලාලු. හික්කඩිය වනජීවි කාර්යාලය කල්තර පැත්තේ දිස්ත්‍රික්ක පැත්තෙත් ඒව බලන්න ඕනේ. මේ ගාල් දිස්ත්‍රික්කේ දේවලුත් බලන්න ඕනේ. එතකොට එතුමන්ලාට එතකොට දිස්ත්‍රික්ක දෙක වැඩ කරන්න එක වාහනයක්වත් මදි. වාහන දෙකක්වත් අඩුම ගානේ තියෙනවනේ දෙපැත්තට යන්නේ. ඉතින් මේ වගේ දැන් හදිස්සි අවස්ථාවක මේ පිඹුරෙක් ඉන්නවා කියන්නේ මිනිස්සෙක් ගිල්ලත් ඔච්චර හදිස්සියට කියන්න බෑනේ. ජීවිතනේ මිනිස්සුන්ගේ සත්තුන්ගේ. එතකොට සත්තුන්ගේ ජීවිත මිනිස්සුන්ගේ ජීවිත. විශේෂයෙන්ම මේ රජයේ පැත්තෙන් මේකට මීට වඩා වනජීවි ඇමතුමා සහ